ඔයාලා හැමෝම බ්ලොක්චේන් කියන වචනේ අහලා ඇති. ගොඩක් අය හිතන්නේ මේක හරිම අමාරු තේරුම් ගන්න බැරි දෙයක් කියලා. හැබැයි අද මම මේක විනාඩි 5න් ඕනම කෙනෙක්ට තේරෙන විදිහට කියලා දෙනවා. ඇත්තටම කිව්වොත් බ්ලොක්චේන් කියන්නේ හරිම සරල දෙයක්. මේක හරියට හැමෝම අතරේ බෙදාගත්ත ඩිජිටල් පොතක් වගේ. දැන් හිතන්න ඔයාලා යහළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා කියලා. ඔයාලා අතර වෙන ගණදෙනු ලියා ගන්න පොතකුත් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ගණදෙනු ලියා ගන්න පොතක් අපි හැමෝගෙම බැංකුවලත් තියෙනවා. මේ බැංකුවේ මේ පොතට අපි ලෙජර් බුක් එක කියලා කියනවා. හැබැයි මේ බැංකුව කියන දේ අපි විශ්වාස කරන්න ඕනේ. හැබැයි බ්ලොක්චේන් එකේදී මේ පොත පාලනය කරන්න කිසිම බැංකුවක් හෝ අයිතිකාරයෙක් නැහැ. ඒකට තමයි අපි කියන්නේ ඩිසෙන්ට්‍රලයිස්. එහෙම නැත්නම් විමධ්‍යගතයි කියලා. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. ඔයාලා කරන හැම ගණදෙනුවක්ම මේ පොතේ ලියනවා. උදාහරණයක් විදිහට නිමල් සරත්ත රුපියල් 10ක් දුන්නා. මෙන්න මේ වගේ ගණදෙනු රාශියකින් පිටුවක් පිරුණම, ඒ කියන්නේ මේ පිටුවේ සම්පූර්ණ ගණදෙනු ලියලා පිරුණම මේ පිටුව අපි සීල් කරමු. මෙන්න මේකට තමයි අපි බ්ලොක් එක කියලා කියන්නේ. එක පිටුවක් ඉවර වෙලා ඊළඟ පිටුව පටන් ගන්නකොට අලුත් පිටුවේ මුලින්ම ලියවෙන්නේ කලින් පිටුවේ සම්පූර්ණ සාරාංශයක්. මේකට අපි විද්‍යාත්මකව කියන හෑෂ් එකක් කියලා. ඉතින් මෙන්න මේ පරණ පිටුවේ සහ අලුත් පිටුවේ තියෙන සම්බන්ධතාවය නිසා තමයි අපි මේකට බ්ලොක් චේන් එකක් කියන්නේ. මෙන්න මේ වගේ එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ බ්ලොක් චේන් එකක් හැදිලා තියෙන්නේ. ඔය පරණ පිටුවක එක අකුරක් හරි වෙනස් කළොත් ඒ පිටුවේ සාරාංශය එහෙම නැතිනම් හෑෂ් එක වෙනස් වෙනවා. එතකොට ඊළඟ පිටුවේ තියෙන සාරාංශය එක්ක ඒක ගැලපෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට ධම්මල කැඩෙනවා. ඒ නිසා කෙනෙකුට හොරෙන් දත්ත වෙනස් කරන්න බෑ. මෙන්න මේක තමයි බ්ලොක්චේන් එකේ තියෙන සිකියු එක. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කවුරු හරි හොරෙක් ඇවිත් මේ පොතේ ගණන් වෙනස් කරන්න හැදුවොත් මොකද වෙන්නේ කියලා. අන්න එතන තමයි බ්ලොක්චේන් එකේ ආරක්ෂාව තියෙන්නේ. මං කලින් කිව්වා වගේ මේ පොත තියෙන්නේ එක්කෙනෙක් ගාව නෙමෙයි. මේ ජාලේ ඉන්න දහස් ගණන් මිනිස්සුන්ගේ පරිගණකවල මේ පොතේ කොපි තියෙනවා. කවුරු හරි එක කොපියක් ගණන් වෙනස් කරන්න හැදුවොත් අනිත් හැම පරිගණකයෙම ඒක චෙක් කරනවා. එතකොට අනිත් දහස් ගණනක් කොපිවල තියෙන දේත් එක්ක මේ හොර කොපිය ගැලපෙන්නේ නැහැ. පද්ධතිය ඒ ගනුදෙනුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මේක හැක් කරන එක එච්චර ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඉතින් මේ තාක්ෂණය සල්ලි වලට විතරක් නෙමෙයි ඉස්සරහට ඡන්ද ප්‍රකාශ කරන්න, වෛද්‍ය වාර්තා තියාගන්න වගේ ඕනෑම විශ්වාසවන්ත දත්ත ගබඩා කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක කාටවත් අයිතියක් නැති, කාටවත් හොර කරන්න බැරි හැමෝටම විවෘත පොතක් නිසා. ඔන්න ඕකයි සරලවම බ්ලොක්චේන් එකක් කියන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් වේවා. තවත් අලුත් වීඩියෝ එකකින්